Hi, good. Sorry. Hi. අපි හෙට පින්නවල යනවා. මේක ඇත්තටම සඩන් ප්ලෑන් එකක්. මේ ඔයාලට බැංකුවල අපේ කාමරේ හැටි අපි ඇඳුම් ඇදලා අනින්න ඕනේ තෝරලා. එන්න. මේ පේනවනේ මේ ඇඳුම් තෝරලා මේ මම බ්ලොග් එක පටන් ගන්නකොටම ඔයාලට පෙන්නුවේ අපි ට්‍රිප් එක යන්න හොස්ටල් එකේ ඉඳන් ලෑස්ති වුණ හැටි. අපි ගොඩක්ම උදේ ලෑස්ති වුණ හින්දා ඒ වෙනකොටත් හොස්ටල් එකේ කැන්ටින් එක වහලා තිබ්බේ. ඊට පස්සේ අපි වෙන තැනකින් කෑමත් අරගෙන ඉක්මනින්ම ගියා බස් එකට නගින්න. මොකද කැම්පස් එකේ ඉඳන් ඔයාලා යනවා නම් ඔයාලට පුළුවන් කොළඹ නුවර බස් එකේ නැගලා කරඬුපන හන්දියෙන් බැහැලා ඊට පස්සේ රඹුක් යන බස් එක ගන්න. ඉතින් අපි උදෙන් ගිය නිසා අපි යනකොටත් ඒක ඕපන් කරලා තිබ්බේ නෑ. ඒත් ඔයාලා යනවා නම් උදෙන්ම යන්න. ඒක ඔයාලට ගොඩාක් ලේසියි. මොකද එයාලගේ එක ඇක්ටිවිටීස් තියෙනවනේ. ඒ කියන්නේ එයාලව නාවන්න අරන් යන වෙලාව, එයාලව ෆීඩ් කරන වෙලාව හැම අවස්ථාවකම ඔයාලට හරි වෙලාවට බලන්න පුළුවන් වෙනවා. ඒවට අමාත්‍ර මෙතනින් මේ අලි ටිකක් යනවා කියලා මං හිතන්නේ නාවන්න වෙන්නේ නැති. ඉතින් ඒක බලලම ඇතුළට යන්න කියලා. ඒක නිසා ඉතින් අපි මෙතනට වෙලා ඉන්නවා. දැන් ගේට් එක ඕපන් කරනවා. අපි ඕපන් කරන්නත් කලින් ඒ වෙලේ දැන් අලි නිදිත් වෙතිලා. අපි ෆීඩ් කරන ටයිම් එක බලලා ආපු නිසා තමයි ගොඩක් උදෙන් එවුනේ. අපි හිතුවටත් වඩා උදෙන් අපි වෙබ්සයිට් එකේ තිබ්බේ අලිපටවුන්ට කිරිපොවන්න දෙනවා කියලා. ඉතින් හැබැයි ඒ විදිහට නෙමෙයි යාලා ෆීඩ් කරන්න තිබ්බේ. අපි වෙනම පේ කරලා පළතුරු අරගෙන පළතුරු කවලා තමයි යාලා ෆීඩ් කරන්න බලන්න එන අයට දුන්නේ. ඔයාලත් පින්නවල යනවා නම් මෙන්න මේ වෙලාවල් වලට යන්න අමතක කරන්න එපා. 8:00 ගියොත් අපි මුලින්ම පෙන්නවා වගේ යාලව නාන්න එක්කන් යනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම 9:15ට තමයි ෆීඩින් ටයිම් එක තියෙන්නේ. ඊට පස්සෙත් ආපහු 10ට විතර නාවන වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවටත් ඔයාලට පුළුවන් යාලව නාවනව බලන්න. I'm back in Chicago, I feel it. Another version of me, I was in Just trust me, you'll be fine. I'm back in Chicago, I feel it. Another version of me, I was in අලි සෙල්ලම් බලලා ඉවර වුණාට පස්සේ අපි ගියා
පින්නවල සූ එකට. ඒ කියන්නේ පින්නවල එලිෆන්ට් ඕපනේජ් එකේ ඉඳලා මීටර් 500ක් වගේ පොඩි දුරක් තියෙන්නේ. ඔයාලට පයින් වුණත් එතන යන්න පුළුවන්. ඒ වගේ පොඩි දුරක් තියෙන්නේ. ඉතින් තව කියන්න ඕනේ මම පෞද්ගලිකව මේ සූ කියන කන්සෙප්ට් එකට කැමති නෑ. මම හිතන්නේ මම මේ සූ එකකට ගියේ ගොඩ කාලෙකින්. ඉතින් ඇත්තටම මම මේ සර්ප්‍රයිස් වෙලා හිටියේ මොකද අර අපි ඩේලි දකින්න නැති සත්තුනේ සූ වල ගොඩක් ඉන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම පුදුම වෙලා හිටියේ. ඉතින් අර සත්තු දැක්කාම අපිට ආස හිතුණාට ඒ කන්සෙප්ට් එක නම් ඇත්තටම අපිට කියන ගියාට පස්සේ සමහර සත්තු දැක්කම පව් කියලා හිතෙනවා. අපේ සූ එකේ ගොඩාක් තැන්වලට ගියා. මං හිතන්නේ තව ගොඩාක් දේවල් තිබ්බ අපි බලපු නැති දේවලුත්. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ රූම් එකේ යාළුවෙක්ගේ නෑදෑ වෙන ගෙදරකට. ඉතින් අපි එහෙ තමයි එදා දවසේ රෑ ඉඳලා පහුවදා අපි ගියා පොල්ගහවෙල පන්සල බලන්න. ඔයාලට බ්ලොග් එක අන්තිමටම බලන්න පුළුවන්. මේ පොල්ගහවෙල පන්සල ළඟ තියෙනවා පොල් කටු වලින් හදපු ලස්සන නිර්මාණ. කියන්නේ සාරි කටු, ඊට පස්සේ කොණ්ඩ කටු, මාල මුදු මේ වගේ දේවල් පොල් කටු වලින් හදනවා කියන්නේ හරිම පුදුමයිනේ. ඉතින් ඒ වගේ ලස්සන දේවල් තියෙනවා. ඒවත් ගන්න අමතක කරන්න එපා. ඔයාලට ව්ලොග් ගේන්න ඇත්තටම මාස කීපයක්ම බැරි වුණා. මොකද එක්සෑම් තිබ්බා. ඉතින් මේ පුළුවන් වන ගමන්ම තමයි ව්ලොග් එකක් අරගෙන ආවේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන ව්ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බයි බයි.